මේ තියෙන්නේ DJලගේ බජට් රේන්ජ් එක කියන DJI Mini 2 කියන සුපිරි ඩ්‍රෝන් එක. අද වීඩියෝ එකේදී මේ ඩ්‍රෝන් එක ගැන හැමදේම කතා කරනවා සහ මේ ඩ්‍රෝන් එකේ තියෙන performance අද මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ RB24 YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න කියලා පොඩි මතක් කිරීමක් කරනවා. ඉතින් DJI Mini 2 Flymo combo kit එක නෙමෙයි මම අරන් දෙන්නේ ස්ටෑන්ඩඩ් පැක් එක. ඉතින් බොක්ස් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන කව එක මෙහෙම අයින් කරාට පස්සේ උඩින්ම ඔයාලට මේකේ තියෙන ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් ප්‍රොෆෙෂනල් විදිහට. ඉතින් මේ විදිහට මම මේකේ තියෙන ඩ්‍රෝන් එක ගන්නවා. ඇත්තටම ගොඩක් අල්ට්‍රා ලයිට් වේට් ඩ්‍රෝන් එකක් මේ ඩ්‍රෝන් එක. ග්‍රෑම් 249ක් තමයි වෙන්නේ. ඉතින් මම ඩ්‍රෝන් එක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නම්. ඊට පස්සේ මේකේ තියෙන අනිකුත් දේවල් බැලුවොත් ඔයාලට මෙන්න මේකේ තව කව එකක් බලා ගන්න පුළුවන්. මේ කව එක ලීඩ ගමු අපි. මේකේ සයිඩ් එකෙන් අරින්න පොඩි පොකට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පොකට් එක ඔයාලට මෙහෙම ගලවන්න පුළුවන්. ඉතින් මේ ගැලවුවට පස්සේ මේකට ඇවිල්ලා තියෙන කේබල්ස් ටික ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ තමයි මේ වීඩියෝ ට්‍රාන්ස්මිෂන් කරන්න කිලෝමීටර් 6ක් දුරට ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ලේටන්සි එකක් නැතුව ඔයාලට මේක ට්‍රාන්ස්මිට් කරනවා මේ රිමෝට් එකෙන්. ඊළඟට ගත්තොත් මේකට ඇවිල්ලා තියෙන පේපර් වර්ක්ස් ටික තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ගොඩක් වැදගත් වෙන්නේ නැහැ ටික. ඉතින් මෙන්න මේ විදිහට පේපර් වර්ක්ස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලට මේකේ තියෙන ට්‍රාන්ස්මිට් එක මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇත්තට මේක ගොඩක් බර ට්‍රාන්ස්මිට් එකක් කවුරුත් ඒක කියන්නේ නැහැ. ගොඩක් බරයි මේ ට්‍රාන්ස්මිට් එක. ඉතින් ඊට පස්සේ ගත්තොත් මේ දේවල් ටික තමයි ඔයාලට විශේෂයෙන් බලා ගන්න හම්බ වෙන්නේ මේ බොක්ස් එකේ. මොකද මේක යූස් එකක්. ඉතින් ඒක නිසා වැදගත් වෙන කිසිම දෙයක් මට හම්බෙලා තිබ්බේ නැහැ. ඉතින් ඩ්‍රෝන් එක සහ රිමෝට් එක ගැන කතා කරොත් මුලින්ම මේ විදිහට ඩ්‍රෝන් එක අපිට දිගහැර ගන්න පුළුවන්. මොකද මේක පෝර්ටබල් ඩ්‍රෝන් එකක්. ඉතින් ඉස්සරහාම ටික දිගහැරියට පස්සේ පහලින් තමයි ඔයාලට මේකේ තියෙන පිටිපස්සේ ආම් දෙක දිගහැර ගන්න හම්බ වෙන්නේ. ඉතින් DJI එක විතරයි මේ ඩිසයින් එක බලා ගන්න හම්බ වෙන්නේ. ඊට පස්සේ gimbal protect guard එක ඔයාලට මෙන්න මේ විදිහට ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන 3 axis gimbal එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක අර SG වගේ ගොඩක් නටන්න කරන්නේ නැහැ. ගාන්ඩ් ස්මූත්ලි වැඩ කරන gimbal එකක් තමයි ඔයාලට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේකේ තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක ගත්තොත් ගොඩක් බර රිමෝට් කන්ට්‍රෝල් එකක් තමයි ඔයාලට හම්බ වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක යට තියෙනවා මේකේ තියෙන ජොයිස්ටික් දෙක. ඔයාලට ඒ දෙක අරගෙන මෙන්න මේ විදිහට පික් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකේ තියෙන රිමෝට් එක ඔයාලට කරගන්න තියෙන්නේ පවර් බටන් එක එකපාරක් ඔබලා ආයි ප්‍රෙස් කරන් හිටියට පස්සේ මේකේ තියෙන රිමෝට් එක ඔන්නවා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එකේ තියෙන පුදුමේ තමයි මෙච්චර ලයිට් වේට් එකක් තිබිලත් මේ ඩ්‍රෝන් එක අච්චර ලොකු හුලං වල කොහොම අල්ලන් ඉන්නවද කියලා. ඉතින් ඔයාලට මේ ඩ්‍රෝන් එකේ පිටිපස්සෙන් ගත්තොත් මේකේ තියෙන Type C port එක සහ මේකේ තියෙන micro SD slot එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එකේ full unboxing වීඩියෝක් විතරයි අද ගෙනාවේ. මේ ඩ්‍රෝන් එකේ full review එකක් නෙවෙයි ගෙනාවේ. අද කැමරා quality එකෙන් බලලා අපි වීඩියෝ නවත්තමු. ඊට පස්සේ හෙට වීඩියෝ එකේදී ඒ කියන්නේ ඊළඟ වීඩියෝ එකේදී අපි මේ ඩ්‍රෝන් එකේ තියෙන full performance ගැන ලාස්ට් වීඩියෝ එකක් කරමු. ඉතින් ඒක නිසා channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් තාමත් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඒ වීඩියෝත් බලන්න. ඉතින් DJI Mini 2 එකේ කැමරා ක්වොලිටි එක තවට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ දිගටම බලන් ඉන්න. මේකේ තියෙන වීඩියෝ ක්වොලිටි එක සහ zoom ක්වොලිටි එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අදට ගෙන වීඩියෝ මෙතනින් නවත්තනවා. මේ ඩ්‍රෝන් එකේ ෆුල් පර්ෆෝමන්ස් වීඩියෝ එක හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.